right. අපි එනම් පටන් ගමු අපි 2024 2025 අපේ ICT පේපර් එකේ MCQ එක. ඔයාලා දන්නවා ළමයි MCQ 40ක් එනවා. වරණ 4ත් එක්ක. හරි. ඒකට වඩාත් නිවැරදි වරණය තමයි අපි තෝරන්න ඕනේ. හරි. එතකොට ඔයාලට හම්බ වෙන පොඩි කොලයක් ඒකේ අංකයට සැසඳෙන කවය තුල කතර ලකුණු දාන තමයි තියෙන්නේ. හරි. අපි සාකච්ඡා කරගෙන යමු. පාඩම් මතක් කරන ගමන් බලන්න පළවෙනි එක නඩත්තුවකදී පරිගණකයක දෘඩ ඩිස්කයේ ආකෘතිකරණය ෆෝමැට් වුණාලු. හරිද? පහත කවරා දැන් එහි මුලින්ම ස්ථාපනය කරන්න ඕනේද? මොකක් හරි කම්පියුටර් එකේ මේන්ටේන් කරගෙන යද්දී මෙන්න මේ කියන hard disk එක ෆෝමැට් වෙලා. අපි ඔක්කොටම කලින් මොකක්ද ඉන්ස්ටෝල් කරන්න ඕන? අපි දන්නවා මොකක් හරි ඩිවයිස් එකකට පණ ගන්නවන්න මොකක් හරි ඩිවයිස් එකකින් අපි වැඩ කරගන්න අපිට තියෙන්න ඕනි එකම දේ තමයි මේ කියන හතර අතුරින් මොකද පුතේ? මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනි. දැන් මේ ගිනි පවුරක් තිබ්බ කියලා අපි ඉන්ටර්නෙට් එකට යන්නත් ඔක්කොටම කලින් ඩිවයිස් එක ඔන් කරගෙන ඉන්න බෑ නේ. ඒතකොට ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකක් ප්‍රතිවයිරස් මෘදුකාංගයක් වෙන්නත් බෑ. සහ යෙදුම් මෘදුකාංග දාන්නත් ඉතින් අපි ඔක්කොටම කලින් කම්පියුටර් එක ඔන් කරගෙන ඉන්න නේද? එහෙනම් මේකට හරිම උත්තරය මෙහෙයුම් පද්ධතියක්. දෙවෙනි එක පහත කවරක් ප්‍රතිදාන උපාංගයක් වේද? අවුට්පුට් ඩිවයිස් එකක් වෙන්නේ මොකද්ද කියලා අහනවා. අවුට්පුට් ඩිවයිස් එකක් කියන්නේ මොකද්ද? අපිට තොරතුරක් පෙන්නන මොකක් හරි ඩිවයිස් එකක්. හරි? ඉතින් බලන්න තියෙනවා ජොයිස්ටික් එක. මෙහෙයුම් යටි අපි ඔය ගේම් එකම ගහන්නේ. මයික්‍රොෆෝන් එක, මුද්‍රකය, ප්‍රින්ටර් එක, සුපර් එක්ස් එකය, ස්කෑනර් එක. right. මේකෙන් මොකද්ද හරිම උත්තරේ? අපිට අවුට්පුට් එකක් දෙන්න. සරල දෙයක්. මුද්‍රකය, ප්‍රින්ටර් එක තමයි මේකට උත්තරය. තුන බලන්න. පහත කවරක් ඝන අවස්ථා ආචයන උපක්‍රමයක් වේද? තේ ආචයනය කරනවා කියන්නේ මොකක් හරි දෙයක් අපි ඩිවයිස් එකේ සේව් කරනවට, ගබඩා කරනවට. ඒකට පාවිච්චි කරන ඩිවයිස් එක මොකක්ද කියලා තමයි අහන්නේ. මේකේ බලන්න අපි දන්නවා ආචයන උපක්‍රම ප්‍රධාන වශයෙන් අපි තුනක් ඉගෙන ගන්නවා. නේද? චුම්බක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය, ඒක තමයි ඝන තත්වයේ මාධ්‍ය. මේ මාධ්‍ය වලින් අපි මොකක් හරි දෙයක් ආචරණය කරන්න යොදා ගන්නවා උපක්‍රමයකට. ඒවා අපි බලමු ඝන අවස්ථා ආචරණ උපක්‍රමය මොකක්ද කියලා. එතන බලන්න ආචරණ උපක්‍රම තමයි මේ ඔක්කොම තියෙන්නේ නේද? අපිට පුළුවන් CD-ROM එකකට මොනවා හරි දෙයක් ගබඩා කරන්න. floppy disk එකකත් පුළුවන්. magnet hard disk එකකත් පුළුවන්. හරිද? USB flash drive එකකත් පුළුවන්. ඝන තත්ත්වයේ අවස්ථාවලදී අපි සාමාන්‍යයෙන් ආචරණ උපක්‍රමය සඳහා භාවිතා කරන්නේ විදුලිය ඉලෙක්ට්‍රොනික එක. හරි. එතකොට තුන්වෙනි එකට උත්තරේ මොකද්ද? USB flash දාවකය. right. මේ අනිත්‍ය මොනවද? CD එක කියන්නේ ප්‍රකාශ මාධ්‍ය. නම්‍ය ඩිස්ක් එක කියන්නේ ප්‍රකාශ මාධ්‍ය. right. චුම්බක දෘඩ
මේක හරියට කියන්න අමාරුයි. හાર્ඩ් ඩිස්ක් එක කියන්නේ මොකද්ද? චුම්බක මාධ්‍ය උපක්‍රමයක්. හරි. බාන 4 අන්තර්ජාලයට සම්බන්ධ ස්ථානීය ප්‍රදේශ ජාලයක්. ලෑන් එකක් මෙන්න පේන්න තියෙනවා. ලෑන් එකක්. හරි. අපි දන්නවා ලෑන්, වෑන්, මෑන්. හරි. ලෑන් එක කියන්නේ මේ ස්ථානීය ප්‍රදේශ ජාලයක්. එතකොට මේකේ තියෙනවා ඉන්ටර්නෙට් එක තියෙනවා. තව මොනවා හරි ABC කියලා නම් කරලක් තියෙනවා. හරිද? එතකොට පුතාලා දැනගෙන ඉන්න ඕනි ජාලයක් කොහොමද ගොඩනැගෙන්නේ සහ ඒ ජාලයකට සම්බන්ධ වෙන උපාංග මොනවද කියලා. හරිද? සාමාන්‍යයෙන් මේ වගේ දැන් මේ කම්පියුටර්ස් තියෙන්නේ. කම්පියුටර් එකකුත් තියෙනවා. මෙතන නිකන් printer එකකුත් තියෙනවා. එයාලා සෙට් එකත් එක්කම ඉන්න කෙනා අපි සාමාන්‍යයෙන් දැනගෙන ඉන්නවා. හරිද? අපි දැනගෙන ඉන්න ඕනි. දැන් ඔක්කොටම කලින් බලන්න මේ ඔක්කොම ටික සෙට් වෙන කෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම ටික ජාලගත කරන කෙනෙක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් ඕලෙවල් ඉගෙන ගන්නේ ස්විච් එක. එහෙම නැත්නම් නාභිය. මැද තියෙන්නේ මොකද්ද එහෙනම් අනිවාර්යෙන්. මෙතනින් බලද්දී පළවෙනි එකෙන් උත්තරේ එනවනේ. ස්විච් එක තමයි ඒ වලට තියෙන්නේ. ඊට පස්සේ මේ ගොනු සේවාදායකය කියලා කියන්නේ ෆයිල් සර්වර් එක. අපේ මේ ජාලයේම තියෙන ෆයිල්ස් මොනවා හරි ડોකියුමන්ට් වෙන්න පුළුවන්. හරි. ඔඩියෝස්, වීඩියෝස්, එතකොට වර්ඩ් ෆයිල්ස්, ප්‍රසන්ටේෂන් මොනවා හරි ෆයිල් වර්ග මේ ජාලයත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් ගොනු සේවාදායකයක් මෙන්න මෙතන සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ ඔක්කොමත් හරි අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්නේ මොකක් කරහද? රවුටර් එකකින්. උත්තරය 4. එකක් හොයාගත්තාම ලේසි. හරි. ඊට පස්සේ ස්ථානීය ප්‍රදේශ ජාල දෙකක් සම්බන්ධ කිරීමට පහත කවරක් භාවිතා කළ හැකිද? දැන් මේ තියෙන්නේ ලෑන් එකක්නේ. මේ වගේම තව එකක්. මේ වගේම තව එකක්. මෙන්න මේ දෙන්න සම්බන්ධ කරන්න අපිට දාන්න පුළුවන් කවුද කියලා තමයි අහන්නේ. right? එතකොට සේවාදායකය කියලා තියෙනවා, ගිනිපවුර කියලා තියෙනවා, මොඩමේ කියලා තියෙනවා, රවුටර් එක කියලා තියෙනවා. හ්ම්. මෙතනින්ම අපි තව රවුටර් එකක් දැම්මා නම් හරි නේද? මෙතනින්ම මේ වගේ මෙතනට රවුටර් එකක් දැම්මා නම් මේ දෙන්න කනෙක්ට් වෙනවා. 5ට 4. වීමය 1.0.0.1.1.02 පහදයට තුල්‍ය අෂ්ටක සංඛ්‍යාව කුමක්ද? අපි දන්නවා අෂ්ටක කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕනි මොකද්ද? අෂ්ටක කිව්ව ගමන් 8 තමයි මතක් වෙන්න ඕනි. හැබැයි මේකෙදී අපි දීමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරද්දී අපි මේ කෙරවල ඉඳන් 1 2 3ක් වෙන් කරලා ඉර ගහනවා. 1 2 3 ඩිජිට් සංඛ්‍යාව වෙන් කරලා ඉර ගහලා ඉවර වෙලා මේවා බර සාධක දාලා එකතු කරලා තමයි උත්තරේ ගන්නෙ. හරි අපි ආ කරලා බලමු. ගත්තාලා 1 0.0 1 බිංදුව මේවා ඉක්මනට ලියලා ගන්න ඕනේ. මෙතන කොහොමද බිංදුවනේ? නේද? මේ පරසාදකය දාගන්න. 2 බිංදුව 2 1
2 2 මෙතනට කොහොමද බිඳුව මෙතනට 2 බිඳුව 2 බිඳුව කියන්නේ ඕනෑම ඉලක්කමක මෙතන බලයට බිඳුව වෙනවා නම් ඒක 1 2 පළවෙනි බලය 1යි 2 දෙවෙනි බලය 4යි එහෙම එකතු කරනවා right මෙතෙන්දී අපි මෙතෙන්ට එන්න 2 බිඳුවෙනි බලය 1 right එහෙම නෙමෙයි මෙතන මෙයාගෙන් ගුණ කරන්න හරි 1 බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි 2 1ෙන් ගුණ කරාම 2යි 4 1ෙන් ගුණ කරාම 4යි එළින්ම ලියන්න පුළුවන් අපිට 1යි 1යි බිඳුවයි 4යි 2යි 6යි 8 පාදය right පිළිතුර මොකක්ද 3 පිළිතුර 3 ඊට පස්සේ බලන්න මේ තියෙන ද්විමේය සංඛ්‍යාවට තුල්‍ය දශමයේ සංඛ්‍යාව මොකක්ද කියලා අහන්න. මේකේ දශමයේ සංඛ්‍යාව කොහොමද හොයන්නේ? මේකෙත් බර සාධක ටික ලියාගෙන යන්න තමයි තියෙන්නේ. හරි? දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 දෙකේ 6 දෙකේ 7 බලන්න මෙහෙම නෙමෙයි. එයාට මෙයා මේ විදිහට නේ. එතකොට දෙකේ බිඳුව කියන්නේ 1යි. දෙකේ 2 කියන්නේ 1යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි 8යි 6යි 2යි 64යි 128 right බැහැලින් මේක බලන්න මේ බිඳුව තියෙනේම අයින් කරලා දාන්න පුළුවන් නේ මොකද 1 බිඳුවෙන් ගුණ කරාම කොහොමද නේ සපන්න පුළුවන් දැන 1යි 2යි 3යි 4යි අපල මේ තුරු ටික එකතු කරන්න 128යි 4යි උත්තරේ කීයද 132යි 7ට උත්තරය 2 7ට උත්තරය 2 USB ෆ්ලෑෂ් දාවකයක පහත ගුණාචරණය කිරීමට රාණිට අවශ්‍යයි. පෙන්න එක මෙන්න මේ කියන ෆයිල් ටික සේව් කරන්න රාණිට ඕනිලු. හරිද? එතන PDF එකක් තියෙනවා MB 500ක. මෙතන ටෙක්ස්ට් ෆයිල් එකක් තියෙනවා MB 534 sorry MB නෙමෙයි byte right byte 534ක GB 2ක MP4 කියන වීඩියෝ එකක් තියෙනවා ඊට පස්සේ
ඩොක් එකක් තියෙනවා KB කිලෝබයිට් 900ක. ඒවා ආචරණය කිරීමට සෑහෙන අඩුම ආචරණ ධාරිතාවක් සහිත USB දායකයේ පහත පවරයි. දැන් මෙතන පුතාලා බලන්න ඕනි ධාරිතාව අපිට එක එක ඒවායින් තමයි දීලා තියෙන්නේ. නේද? MB වලින් දීලා තියෙනවා, බයිට් වලින් දීලා තියෙනවා, GB වලින් දීලා තියෙනවා, KB වලින් දීලා තියෙනවා. ඔබ පුතාලා දැනගන්න ඕනි අඩු එකේ ඉඳන් වැඩි එකට කොහොමද අපි ලියන්නේ කියලා ධාරිතාව. රයිට්? අපි දන්නවා අඩුම එක බයිට්. ඊට පස්සේ කිලෝ බයිට්. ඊට පස්සේ මෙගා බයිට්. ඊට පස්සේ ගිගා බයිට්. ඔහොම ඉස්සරහට යනවා. දැන් අපිට ඕනේ ටික තියෙනවනේ මෙතනනේ. බයිට් උත් තියෙනවා. කිලෝ බයිට් තියෙනවා. මෙගා බයිට් තියෙනවා. ගිගා බයිට් තියෙනවා. හරිද? දැන් මෙතනදී අපි බලන්න ඕනි අඩුම එකනේ යන්නේ නේද? අපි මෙහෙම බලමු. GB දෙකක් අනිවාර්යෙන්ම ඕනි වෙනවා වීඩියෝ එක දාන්න. හරිද? GB දෙකක් අනිවාර්යෙන්ම ඕනි වෙනවා. එතකොට මෙයා ගැලපෙන්නේ නැහැ. ඇයි හේතුව? මෙතන MB 500කුත් තියෙනවා. නේද? MB 500කුත් තියෙනවා. එතකොට බයිට් 534කුත් තියෙනවා. ඒකින්ද මෙයා හරියන්නේ නැහැ. මේක ගාන පයින්. ඒක නිසා මේ ලොකු ගණන් හරියන්නේ නැහැ. පෙන් පාවිච්චි කරන්න ඇතිනේ නේ. GB 16කුත් වැඩි. නේද? GB 8කුත් වැඩි. මෙතන හරියන්නේ අපිට GB 4යි. මොකද හේතුව මෙයා රයිට් GB දෙකක් දාන්න පුළුවන් මෙයා ඇතුළට. හරිද? ඊට පස්සේ මේ MB එක දැම්මහම 2.500ක් යනවා. ඒකත් අවුලක් නැහැ. ඊට පස්සේ මේ කියන දෙන්න වැඩි දැනෙන්නේ නැහැ. right මේ කියන දෙන්න ඊට පස්සේ ලොකු ධාරිතාවක් නෙමෙයි. නිසා අපිට උත්තරේ ගන්න පුළුවන් 2 කියලා. ගණන් කරලම ගන්න. එතකොට ඔයාලට උත්තරේ මම හිතයන් P සහ Q වගන්ති සලකන්න. okay P වල කියනවා කෙනෙක් සංඛ්‍යාංක පරිගණකයකට යම් අනුලක්ෂණයක් ඇතුළත් කළ විට එය බිඳුව හා එකෙන් සෑදුණු විශේෂිත රටාවකට පරිවර්තනය වේ. හරි. Q පරිගණකයක භාවිතා වන අනුලක්ෂණ 128ක් සඳහා සම්මත සංඛ්‍යාත්මක අගයන් පැවරීමට ASCII කේතිය භාවිතා කෙරේ. මේ වගන්ති අතුරින් මොනවද හරි කියලා අහනවා. දැන් මේකේ ඔයාට knowledge එක තියෙන්න ඕනි දත්ත නිරූපණයේ අවසාන කොටස සම්බන්ධයෙන්. හරිද? එතකොට අපි දන්නවා අපිට පෙළ පොතේ තිබ්බා මොකක් හරි අකුරක් එබුවාම පස්සේ ඒක මොන රටාවකට පරිවර්තනය වෙන්නේ කියලා. නේද? එතකොට මේ ASCII, BCD, FCD වගේ කේත ක්‍රම ගැන තිබ්බා. එතකොට ඒව ගැන knowledge එක තියෙන්න ඕන නිසා ඒවැ පාවිච්චි වෙන අනුලක්ෂණ ගැන ඔයාලට knowledge එකක් තියෙන්න ඕනේ. පුතේ මේ දෙකම හරි. නේද? අපි ඒ කියලා බටන් එක ප්‍රෙස් කරාට ඒක කම්පියුටර් එක ඇතුළේදී ප්‍රොසෙස් වෙන්නේ 1 සහ 0 සෑදුණු විශේෂිත රටාවකට. හරිද? ASCII වල අනුලක්ෂණ 128ක් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න. පරිගණකයක භාවිතා වන අනුලක්ෂණ 128ක් සඳහා සම්මත සංඛ්‍යාත්මක අගයන් පැවරීමට ASCII පාවිච්චි වෙනවා. අපි ඔක දෙකේ 7 වෙනි බලය කියලා තමයි හඳුන්වන්නේ. right? එතකොට Q වගන්තියේ විස්තර කෙරෙන ASCII කේතය
P වගන්තියේ සඳහන් කාර්ය සඳහා උපකාරී වේ. ඔව්. එතකොට පුතේ මේ 9ට එක තමයි උත්තරේ. බලමු අනිත් ඒවා මොකක්ද කියන්නේ කියලා. මෙතනදී මම කිව්ව දෙයක් නිවැරදි කරන්න ඕනි. මේ ඇස්කිවලදී අපි අනුලක්ෂණ මොනවද අපි කියන්නේ? අනුලක්ෂණ නිරූපණය කරන්න පාවිච්චි කරනවා ASCII. එතකොට 128ක් අනුලක්ෂණ තියෙනවා. right? P හා Q වගන්ති දෙකම නිවැරදි වන නමුත් ඒවායින් සඳහන් කරන කරුණු අතර සම්බන්ධතාවයක් නැත. මේ දෙක හරි. ඒ වුණාට මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. P වගන්තිය නිවැරදි වන නමුත් Q වගන්තිය වැරදි. එහෙමත් වැරදි. උත්තරේ තමයි ඒක. right? අර මං කිව්ව එක තමයි 10 බේයුම් පද්ධති නිදසුන් පවණක් අඩංගු වන්නේ පාත කවරකද? ඔන්න අපි දැන් එනවා OS පාඩමට. 5 වෙනි පාඩමට. හරිද? බලන්න. Adobe Photoshop LibreOffice මම කියන්නේ LibreOffice කියන්නේ. එතකොට Movie Maker Notepad. මෙතන තියෙනවා software set එක. සාමාන්‍යයෙන් අපි ඉදිරියදා පාවිච්චි කරන ඉදුම් මුදුකාංගක් තියෙනවා. පද්ධති මුදුකාංගක් තියෙනවා. දැන් අපිට knowledge එක තියෙන්න ඕනේ practically මොනවද මේ කියලා. Adobe Photoshop කියලා කියන්නේ යෙදුම් මුදුකාංගයන්නේ. එතකොට මෙහෙම පද්ධති වෙන්නේ මේක ගන්න බෑ. Android, LibreOffice, Mac, McAfee antivirus. antivirus එක කියන්නේ යෙදුම් මුදුකාංගයක්. මේක ගන්න බෑ. Movie Maker කියන්නේත් එහෙම. මෙන්න මේක තමයි උත්තරේ. 11 word වල කමල් අතින් ටෙක්ස්ට් එකක් වැරදීමකින් මැකුණා. ඉන්පසු එම ඡේදය නැවත ලබා ගැනීමට මොකක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා තමයි. ඔය අහන්නේ අන්ඩු එක. හරි. අන්ඩු එක මේ පැත්තට ආපස්සට. උත්තරේ 1. වදන් සැකසුම් මුදුකාංගයක් භාවිතා කරන විට තෝරාගත් පාට කොටසකින් පිටපත් කර වෙනත් ස්ථානයක ඇලවීමට පහත සඳහන් කවර ෂෝට්කට් කී පාවිච්චි වෙනවද කියලා තමයි. ෂෝට්කට් කීස් ගැන අහලා තියෙනවා. කොපි පේස්ට් කරන්නනේ අහන්නේ. සාමාන්‍ය දෙයක්. උත්තරය 1. Control C වලින් කොපි කරගන්නවා. Control V වලින් පේස්ට් කරගන්නවා. මේවා ප්‍රැක්ටිකලි කරලම ඔයාලට එක්ස්පීරියන්ස් තියෙනවා. 13 පැතුරුම් පතක වළංගු තීරු පැතුරුම් පතක වළංගු තීරු නාම වන්නේ. පැතුරුම් පතක් කියලා කියන්නේ Excel නේ. අපි ඉගෙන ගන්න Excel ගැනනේ. දැන් මෙතෙන්දී ඔයා හරියට Excel එකේ ප්‍රැක්ටිකල් කරලා ආවේ නැත්තම් ඔයාලට හොයාගන්න බෑ කොලම් එකක් සහ තීරුවක මොනවද තියෙන්නේ කියලා. මෙතන පුළුවන් නේ. බලන්න. තීරු නාමයක් නෑනේ. තීරු නාම ඉස්සෙල්ලාම පටන් ගන්නේ ඉංග්‍රීසි ලෙටර් එකකින්. හරි. ඉංග්‍රීසි ලෙටර් එකකින් තමයි පටන් ගන්නෙ. එතකොට ඉලක්කම් තියෙන ඒවා හරියනවද? මේ වගේ. ඉලක්කම් හරියන්නේ. තීරු නාම තියෙන්නේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකකින් A B C D E F. ඒක ඉසෙට් වලින් ඉවර වුණාම ඒක ඉවර නෑ. හරි. ඊට පස්සේ යනවා A කියලා. ඊට පස්සේ A B කියලා යනවා. එතකොට අකුරු විතරක්
තියෙන්නේ උත්තරේ 3. මේක තිබ්බේ හින්දා හොඳයි. තිබ්බේ නැත්නම් ඉවරයි. 14ට සහ 15ට පිළිතුරු දෙන්න මේක පාවිච්චි කරන්නලු. සිසුන් 4 දෙනාගේම ප්‍රැක්ටිකල් සහ තියරි ලකුණු වල අවම ලකුණ ලබා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද කියලා අහන්න. අවම ලකුණු. මෙතන ඉන්නවා පසන්, රවි, කිමි, සිතු. එයාලගේ ප්‍රැක්ටිකල් තියෙනවා, තියරි තියෙනවා. එතකොට අවම ලකුණු ලබා ගන්න අවම නම් අපි දන්නවා මිශ්‍රිතය තමයි පාවිච්චි වෙන්නේ. මෙතෙන්දී වගේ අහලා තියෙනවා කොහොමද හරියට සෙල් රේන්ජ් එක තෝරන්නේ කියලා. මේ ප්‍රැක්ටිකල් ටික මේ විදිහටම මේ පොතේ තියෙන. ඒකට බලමු 14ට අපිට පුළුවන් සෙල් රේන්ජ් එක කොයි විදිහට පාවිච්චි කරන්න. දෙකේම ප්‍රැක්ටිකලුයි තියරි දෙකේ. එහෙනම් බලන්න B2 මේ පළවෙනි එක බලන්න. B2 B5 C2 C5. මෙයා හතරයි තෝරගෙන තියෙන්නේ. කමා වලින් වෙන් කරාම මේ එක එක සිලෙක්ට් වෙනවා. මේක ගන්න බෑ. එක තියෙන ඒවා ඔක්කොම කපන්න පුළුවන් වලට. ඔව්. එක තියෙන ඒවා කියපුවහම උත්තරේ නිකන් වෙනවනේ. බලන්න අපි අනිත් එකත් බලාගෙන යමු. මේ බලන්න. මේක බලන්න. B2 වලින් ඉඳන් B5 වෙනකම්. එයා ඇදලා අරගෙන තියෙනවා සහ C2 වලින් ඉඳන් C5 වෙනකම්. ගැටලුවක් නැහැ නේද? මෙයා මේ ඔක්කොම අරන් ප්‍රැක්ටිකල් තියරි ලකුණු ඔක්කොම ටික සිලෙක්ට් කරලා. මේකේ මෙන්න මෙතනින් පටන් ගත්තාම B2 කෝෂයෙන් පටන් ගත්තාම එයා මෙතෙන්ට වෙන ඇදගෙන ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙහෙම. දැන් මේ ඔක්කොම හුවෙන්නේ. මේකේ ඔයාලා බලලා තියෙන්නේ හරියට Excel එකේ තීරු තෝරන්න දන්නවද කියලා. පිළිතුර 2. D2 කෝෂයට මෙන්න මේ B2 G කියන එක නිරපේක්ෂ කෝෂ ලිපිනයක් කරලා තියෙනවා. මෙන්න මේ. බෙදලා තියෙනවා C. ධන C2 මෙන්න මේ කියන කෝෂය නිරපේක්ෂ කෝෂ ලිපිනයක් කරලා බෙදලා තියෙනවා C. සූත්‍රය අතුලත් කර එය D3 ට පිටපත් කළ විට D3 හි දැක්වෙන සූත්‍රය වන්නේ කුමක්ද? දෙක කෝෂ ලිපින ගත්තාම අපිට සාපේක්ෂ කෝෂ ලිපින සහ නිරපේක්ෂ කෝෂ ලිපින කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සාපේක්ෂයි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වගේ පාවිච්චි කරන උදාහරණයක් නෑ මම ලියන්නම්. මේ වගේ කෝෂ ලිපින. හරි. මෙහෙම ගමුකෝ. නිරපේක්ෂ වලදී අපි පාවිච්චි කරනවා ඩොලර් මාක් එක. හරි. ඩොලර් මාක් එකක් මම නම් සාමාන්‍යයෙන් කියා දෙන්නේ නිකන් කෝෂයක් ගල් කරන්න වගේ තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. හරිද? මේකෙදි වෙන්නේ මෙයා
මෙතෙන්ට ගන්න උත්තරේ මෙතෙන්ට දැන් ෆයිනල් ආන්සර් එක ගන්න එපා. ප්‍රැක්ටිකල් වලට 140යි තියරි වලට 60යි. මේ විදිහට හදලා ෆයිනල් එක දෙන්නත් ඕන. හරිද? ඒක ගණනය කරන්න මෙයාලා සූත්‍රයක් අරගෙන තියෙනවා. මෙන්න සූත්‍රය. මේ කියන එක මෙතෙන්ට පිටපත් කළා. මේකට ගෙනාවහම මෙන්න මෙතන මෙතන කෝෂයට එන සූත්‍රය මොකද කියලා තමයි අහන්නේ. හරිද? මෙතනදී අපිට සිද්ධ වෙනවා ප්‍රධාන වෙනස්කමක් හඳුනගන්න. ප්‍රධාන වෙනස්කමක් අඳුරගන්න සිද්ධ වෙනවා. දැන් මේ බලන්න මෙතනට එද්දී B2 තියෙන්න පුළුවන්ද කොයිම වෙලේකවත්? B2 සහ C2 තියෙන්න පුළුවන්ද? බෑ මේක පහළට ඇදෙනවා. ඒතර මේක කපන්න පුළුවන් අපිට. හරිද? මේකත් කපන්න පුළුවන්. හරිද? තියෙන්න පුළුවන් එතන B3 සහ C3. මේ දෙක අපිට තියාගන්න පුළුවන්. දැන් මේ දෙන්න අතර හොයන්න ඕනේ ඊළඟ තර්කය. හරිද? මෙහෙම පහළට යද්දී මේ ගල් කරපු කෝෂ වෙනස් වෙන්න පුළුවන්ද? මේ මෙයාට ප්‍රැක්ටිකල් වල දෙන 140 G2 G1 සහ G2 වෙනස් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් G3 කියලා එකක් එන්න විදිහක් ඇත්තම නැහැ නේ. මේවා අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් අවසාන උත්තරේ 2. 15ට උත්තරේ එන්නේ 2. හරි? ඒක ඔයාලා එක්සෑම් එකට යන්න කලින් මේ වගේ නිරපේක්ෂ කෝෂ ලිපින තියෙන ප්‍රැක්ටිකල් ටිකක් කරගෙන යන්න. හරි? කදා සමර්පණයක් සාදන විට පිළිපැදීමට නුසුදුසු අවවාදයක් වන්නේ. පුතේ අපි ප්‍රසන්ටේෂන් හදන්නේ කවුරු හරි පිරිසක් ඉදිරියේ යම්කිසි මාතෘකාවක් සඳහා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න හදාගෙන යන සෝස් එකක්, ෆයිල් එකක්, ප්‍රසන්ටේෂන් එක කියලා කියන්නේ. හරිද? එතකොට ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එකක් කරද්දී මේකේ අපේ පෙළපොතේ දීලා තියෙනවා මේ කරන්න ඕනේ සහ නොකරන්න ඕනේ ඒවා. බලන්න පළමුව ඔබගේ ප්‍රසන්ටේෂන් එක සැලසුම් කර ඉන්පසු කදා සෑදීම. මේ කියනවා ඉස්සෙල්ලාම ප්‍රසන්ටේෂන් එක හදන්න කලින් මේක ප්ලෑන් කරලා ඉවර වෙලා ස්ලයිඩ් ටික හදන්න කියලා. හොඳයිද මේක? හොඳයිනේ. කොලේක මොකක් හරි කොලේක හරි කටුවට හරි ලියලා ඉස්සෙල්ලාම ප්‍රසන්ටේෂන් එක ප්ලෑන් කරලා ඊට පස්සේ ස්ලයිඩ් ටික හදන්න. කදාවක අවම වශයෙන් පාට පෙළි 15ක්වත් පවත්වා ගැනීම. ඒක කදාව තියෙනවා මෙහෙම. ස්ලයිඩ් එක මෙහෙම තියෙනවා. හරිද? ඕක ඇතුලේ අපි දානවා පීලි 15ක්. 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. මේ කාටවත් කියවන්න පුළුවන්ද? මෙච්චර මේ ටෙක්ස්ට් දාලා මෙහෙම කියවන්න පුළුවන්ද මේක? එතකොට අපිට 16ට උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. ගොඩාක් ලොකු කන්ටෙන්ට් එකක් දාන්නේ නැති නිසා. ගොඩාක් ලොකු කන්ටෙන්ට් එකක් අපි දාන්න නිසා මේක උත්තරේ ඉදිරිය ගන්න පුළුවන්. ඔය බලන්න ස්ලයිඩ් එකක උපරිම වශයෙන් චිත්‍රක ග්‍රැෆික් එහෙම නැත්නම් ප්‍රස්තාර දෙකක් තබා ගැනීම. දෙකක් අවුලක් නෑ. සමර්පණයේ පුරාවට තද රතු පැහැයක් භාවිතයෙන් වැළකීම. අපි සාමාන්‍යයෙන් ඩාර්ක් කලර්ස් යූස් කරන්නේ නැහැ.
ඇසට ප්‍රිය බලන් ඉන්න ලේසි කන්ටෙන්ට් එක තේරෙන පාටක් තමයි පාවිච්චි කරන්න ඕන. 17 19 තෙක් පිළිතුරු සැපීමට පොත් සාප්පුවක පොත් මිලදී ගැනීමේ සහ සැපයුම්කරුවන්ගේ විස්තර ගබඩා කිරීමට භාවිත කරන පහත දත්ත සමුදාවකව සලකන්න. හරි. මෙන්න තියෙනවා මේ අපි කතා කරන්නේ ඇක්සස් ගැන. හරිද? ඇක්සස්. ඇක්සස් කියන්නේ ඩේටාබේස් හදන්න පාවිච්චි කරන software එකක්. Microsoft ලා විසින් අපි O level වලදී practical කරනවා. හරි. මේකේ තියෙනවා book shop එක. ඒකේ තියෙනවා පොත් ගැන විස්තර සඳහන් කරලා ටේබල් එක. පොත් ගත්ත වගුවක් ඒ පොත් ගත්ත වගුවක් කියන්නේ මේ සටහන් කරගෙන තියෙනවා එයාලා පොත් මිලදී ගැනීම සම්බන්ධයෙන් සහ ඒ පොත් ගත්ත සැපයුම් කරුවන්ගේ විස්තරත් මේකේ තියෙනවා. මේකට පොඩි නෝට් එකක් දීලා තියෙනවා. පොත් සාප්පුව සැපයුම් කරුවන්ගේ පොත් මිලදීගෙන ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කරයි. එකම පොත වෙනස් වූ මිල ගණන් වලට සැපයුම් කරුවන් කිහිප දෙනෙක්ගෙන් මිලට ගත හැකියි. එන්න දීලා තියෙන පොඩි නෝට් එකක්. මේ පොත් සාප්පුවෙන් පොත් සාප්පුව එක එක සප්ලයර්ස් ලාගෙන් පොත් ගන්නවා. ඒ එකම පොත සමහර විට එක එක මිල ගණන් වලට සැපයුම් කරුවන් කීප දෙනෙක්ගෙන් මිල ගන්න අවස්ථාවලුත් තියෙනවා. මේක පොඩ්ඩක් බලහම තේරෙනවා. පර්චේස් වගුවේ ප්‍රාථමික යතුරු සඳහා වඩාත් උචිත. පුතේ ප්‍රාථමික යතුරු කියලා කියන්නේ මෙන්න මේ කියන මේ පේලියක්. තීරුවක් අනන්‍යව හඳුනා ගන්න අපි පාවිච්චි කරන ෆීල්ඩ් එක. හරි. බාන 17ට උත්තරේ මෙන්න පර්චේස් වගුව තියෙනවා. දැන් මේක බැලුවාම අපි දන්නවා බුක් ID එක ගන්න පුළුවන් ගැටලුවක් නෙවෙයි. නේද? සප්ලයි වගුව දිහා බැලුවාම මේකෙන් සප්ලයි ID එක ගන්න පුළුවන්. නේද? මේක පොඩි අවුලක් තියෙනවා. ඔයාලට පේනවනේ පර්චේස් එකට මොකද්ද ගන්න? එක යතුරක් ගන්න බැරි තැන අපි යතුරු දෙකක් පාවිච්චි කරනවා සංයුක්ත යතුරක් කියලා. අපිට මෙන්න මේ කියන ෆීල්ඩ් දෙකම පාවිච්චි කරලා ප්‍රයිමරි කී එකක් හදාගන්න වෙනවා. එතකොට 17ට උත්තරේ මෙන්න මේක book ID එකයි supply ID එක. දැන් මේ කතා කරන දේවල් හොඳට ටච් එකේ තියාගන්න. හරි. මෙම දත්ත සමුදායේ ආගන්තුක යතුරක් වන්නේ කුමක්ද? ආගන්තුක යතුරක් කියන්නේ පුතේ එක වගුවක ප්‍රාථමික යතුරක් වෙච්ච ෆීල්ඩ් එක වෙනත් වගුවක ඒ වගුව නියෝජනය කරන්න තියෙනවා මෙන්න මේ විදිහට. දැන් මේ book ID එක මෙතන මේ විදිහට තියෙනවා. supply ID එක වෙන වගුවකේ විදිහට තියෙනවා. එතකොට මේ 18ට අපිට උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? ආගන්තුක යතුරක් වෙන්නේ මොකද්ද? මෙන්න මේ කියන purchase එකේ supply ID එක. purchase එකේ supply ID එක. දැන් book වගුවේ book ID එක කියන්නේ ඒ වගුවේ ප්‍රාථමික යතුරු. ඒ book වගුවේ selling price කියන එක අපිට සාමාන්‍යයෙන් යතුරක් විදිහට consider කරන්න බෑ. right? මොකද මිල ගණන් duplicate වෙන්න පුළුවන්. supplier වගුවේ supply ID එක. දැන් මේ වගුවේ supply ID එක තරම් හරියන්නේ නැහැ. එයා ප්‍රාථමික යතුරු. අර වෙන වගුවේ තියෙන මෙන්න මේ කියන purchase වගුවේ තියෙන supply ID එක ගන්න අපිට පුළුවන්. පොත් සාප්පුවක කොළඹ පිහිටා ඇති නව සැපයුම්කරුවන්ගෙන් මෙන්න මේ කියන මොකද මේ සප් 0.5 database 0 to hero පොත මිලදී ගන්න. මෙන්න මේ කියන සප්ලයර්ගෙන් මෙන්න මේ කියන පොත මිලට ගන්නවා.
පොතෙහි සාමාන්‍ය මිලට අලෙවි කරනවා. එම අවශ්‍යතාව සඳහා කුමන වගුව යාවත් කාලීන කළ යුතුද? දැන් පර්චේස් එකක් කරනවා නම් අපි මොකක්ද ගන්න? සප්ලයර් අප්ඩේට් වෙනවා මෙතන. දාලා බලමු. හරිද? එතකොට database 0 to hero කියන එක තමයි ගන්න. නේද? එතකොට තව මොකක්ද අප්ඩේට් වෙන්නේ? මේකත් එන්න ඕනේ නේ. මෙන්න මේකත් අප්ඩේට් වෙන්න ඕනේ නේද? මිල්ට ගන්නවා. එතකොට 19ට උත්තරේ එන්නේ මේකේ විදිහට purchase එකයි supply. purchase එකයි supply. දත්ත සමුදාය අතුරු සම්බන්ධයෙන් නිවැරදි අහනවා. දත්ත සමුදාය අතුරු සම්බන්ධයෙන් නිවැරදි අහනවා. වගුවක රෙකෝර්ඩයක් අනන්‍යව හඳුනා ගැනීමට ප්‍රාථමික යතුරු භාවිතා කරයි. වගුවක රෙකෝඩ් එකක් අනන්‍යව හඳුනා ගන්නලු ප්‍රාථමික යතුරු කියන එක පාවිච්චි කරනවා. තොර රෙකෝඩ ප්‍රාථමික යතුර කියන ඒවා ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා. වගුවක ආගන්තුක යතුරක් යනු වෙනත් වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ශාස්ත්‍රයක්. මේ ආගන්තුක යතුරක් කියලා කියන්නේ මොකද්ද? වෙනත් වගුවක රෙකෝඩ් එකක් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන ෆීල්ඩ් එක. ඕකේ. රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්නා සංයුක්ත යතුර කොම්පොසයිට් කී එක ශේෂ්ත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වේ. මං කිව්වා මේ මෙන්න මේකේ නේද අපිට අනන්‍යව හඳුනා ගන්න යතුරු මේකේ දෙකක් පාවිච්චි කරලා තියෙනවා. දෙකක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි පාවිච්චි කරනවා සංයුක්ත යතුරට. මේ තුනම හරි. තුනම හරි. 21ට යම් සාප්පුවක ඍජුකෝණාශ්‍රාකාර දිගු ෂීට් රෝලක් ඇත. ඉන් කුඩා සමචතුරස්‍රාකාර කොටු ගණනාවක් කපා ගැනීමට සිදුව ඇත. අවශ්‍ය කොටු ගණන කපා ගැනීමට සෑහෙන ෂීට් රෝලේ අවම දිග සොයා ගැනීමට ක්‍රමලේඛයක් අවශ්‍යයි. එම ක්‍රමලේඛයට අවශ්‍ය ආදාන වන්නේ පහත මොනවාද? එතකොට ඔයා මේකේ දැනගෙන තියෙන්න ඕනේ ගැටලු විසඳීම සඳහා ඇල්ගොරිතම් භාවිතය. 11 වසරේ පළවෙනි පාඩමේ මොකක්ද ඒකට කියන්නේ? ගැටලුව විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරිද? දැන් ඍජුකෝණාශ්‍රාකාර ෂීට් රෝලක් තියෙනවා නම් නේද? අපිට ඇත්තටම ඕනේ ෂීට් රෝලේ පළලනේ. මේ ෂීට් රෝලේ පළලත් ඕනේ. එතකොට කොටු ගන්න ඕනේ නේද අපිට? ඔව්. මේක කියන්න ඕනේ කොටු ගානත් මට මෙන්න මේ කියන අවශ්‍ය කොටු ගානත් ඕනේ කියලා. නේද? පළලයි කොටු ගානයි ඊට පස්සේ කොටුවක පැත්තක දිගයි මේ ඔක්කොම කියන එක ඕනේ නේද? ඇත්තටම කිව්වොත් එහෙම මේ ෂීට් රෝලේ මේ අවම දිග හොයාගන්න. ගණිත මේ විදිහට කල්පනා කර දැන් ගණන් දන්නේ නැති එක්කෙනෙක් ඉඳියොත් ඉවරයි. මේක තේරුම් ගන්න බලන්න ප්‍රශ්නෙත් එක්ක. හරිද? මෙහෙම ඍජුකෝණාශ්‍රාකාර ෂීට් රෝල් එකක් තියෙනවා. ඒකෙන් අපිට ඕනේ මේ වගේ
සමචතුරස්‍රාකාර. හ්ම්. මෙන්න මෙහෙම කොටු ගණනාවක් කපා ගන්න ඕන. එතකොට මේ එහෙම කපා ගන්න නම් අපිට මේ රෝලේ අවම දිග හොයා ගන්න ඕන. කොච්චරක් දිග වෙන්න ඕනිද මේක කියලා හොයා ගන්න ඕන. මෙතන ඉඳන් මෙතනට දිග. දිග හොයා ගන්න නම් ඇත්තටම අපිට මේ ෂීට් රෝලේ පළලත් එක්කම කොටු කීයක් ඕනේද කියලා උමනා වෙනවා. නේද? මේ විදිහට එනවා. එහෙම යද්දි මේ සමතචතුරස්‍රාකාර නෑ ඒ වුණාට ඔහොම අඳින්නනේ. ඇඟිල්ලකින් දාන්නේ. මෙහෙම මේ කොටු ගානත් හොයාගත්තාම කොටුවක පැත්තක දිගත් හොයාගත්තාම අපිට මේ කොච්චර රෝලක් අවශ්‍ය වෙනවද කොච්චර දිග රෝලක් අවශ්‍ය වෙනවද කියලා හොයාගන්න පුළුවන්. හරි එතකොට උත්තරේ මොකද්ද? මේ ඔක්කොම. පහත කවර කාර්යයන් සඳහා පුනර්කරණය සහ වර්ණය යන පාලන වීම දෙකම අවශ්‍යයි. දෙපත අපි දන්නවා පාලන ව්‍යුහ වර්ග තුනක් තියෙනවා නේද? sequential, iteration and selection. අනුක්‍රමය, වර්ණය, පුනර්කරණය කියලා. එතකොට අනුක්‍රමය කියලා කියන්නේ කිසිම අවුලක් නැහැ ෆ්ලෝ එකේ ඉන්න පුළුවන්. ෆ්ලෝ එකේ ඉන්න පුළුවන් ප්‍රශ්න. හරිද? වර්ණයක් කියලා කියන්නේ උඩේ ඉඳන් එද්දී මොකක් හරි කොන්දේසියක් තියෙනවා ඒ කොන්දේසියෙන් දෙපැත්තකට යනවා. හරි. පුනර්කරණය කියලා කියන්නේ ඔය ෆ්ලෝ එකේ එනවා ඊතල දිගේ එනවා මොකක් හරි කොන්දේසියක් තෘප්ත වෙනකම් ඔයා පුනර්කරණය වෙනවා ඉටරේෂන් වෙනවා. ඒ තෘප්ත වුණාම පස්සේ තමයි අයෙන්ඩ් එකට යන්නේ. හරිද? එතකොට බලන්න මේ පුනර්කරණය වර්ණය විතරයි පාවිච්චි වෙන්නේ මොකේද කියලා. හරිද? දී ඇති සංඛ්‍යා දෙකක සාමාන්‍ය. සංඛ්‍යා දෙකක සාමාන්‍ය අපිට ෆ්ලෝ එකේ යන්න පුළුවන් නේ. නම්බර් 1 ගත්තා නම්බර් 2 ගත්තා නේද? එකතු කරා සාමාන්‍ය ගත්තා දුන්නා. එතන මේ පළවෙනි එක වෙන්න බෑ. සංඛ්‍යාවක් ප්‍රථමක දැයි සෙවීම. මේකෙදි අපිට කන්ඩිෂන් එකක් එනවා ප්‍රථමකද නැද්ද කියලා හොයන එක. නේද? නිකන් සංඛ්‍යාවක් දුන්නා. හරිද? එයා සබ්මිටරින් කන්ඩිෂන් එක බලනවා ප්‍රථමකද නැද්ද කියලා. ඒක එතනින් ඉවරයි වර්ණයක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට පරිශීලකයාට පිළිගැනීමේ පණිවිඩය. ඒ කියන්නේ අර වෙල්කම් වගේ මේ පොඩි මැසේජ් එකක් පෙන්වන්න තියෙන ප්‍රෝග්‍රෑම් වලට නිකන් අනුක්‍රමයක් තමයි එන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? පළමු ඉරට්ට සංඛ්‍යා 20 මුද්‍රණය කිරීම. මේකෙදි අපි ඉරට්ට සංඛ්‍යා හොයන්නත් ඕනි කන්ඩිෂන් එකක් දාලා. හරිද? පළමු ඉරට්ට සංඛ්‍යා 20 එකේ ඉඳන් 20 වෙනකම් මේක කරන්නත් ඕන. හරිද? එතකොට අපිට ආන්සර් එක එනවා මොකද්ද? ආන්සර් එක 4. පහළ දැක්වෙන PQ සහ R තාර්කික ප්‍රකාශය සලකන්න. PQR ලොජික් එකක් තමයි මේ තියෙන්නේ. ඉහත A සහ B අගයන් පිළිවෙලින් ඍණ 3යි 18යි වෙනවා. මේවා ප්‍රතිඵලය මොකක්ද කියලා තමයි අහන්නේ. අපි ඉස්සෙල්ලාම ආදේශ කරගෙන බලමු. හරිද? ඍණ 3 මේ වගේ වලදී ලියන්න. නේද? පේපරේ ගෙදර ගෙනාවට කමක් නැහැ. මේ දෙන ඒවා උඩරිම ලියන්න. හරි? ලියන්න එපා උත්තරයක් පේන්න. ලියලා හදලා ගන්න. මේ විදිහට ලියන්න. මේ බලන්න. ඍණ 3 විශාලයි හෝ සමානද ඍණ 3ට වඩා? විශාල නැතත් සමානයිනේ. නේද?
ඒක නිසා මේක හරි. 18 25ට වඩා කුඩයිනේ. හරි. එතකොට සත්‍යයි කියන එකක් ඇන්ඩ් එකක් තුලින් ගියාම උත්තරේ එන්නේ පුතේ සත්‍යයි. සත්‍යේන දෙකක් තියෙනවා. ඍණ 3 මේ අසමානයි 10. ඇත්තනේ නේ. ඍණ 3 නෙමෙයිනේ 10 කියන්නේ. ඕකේ. B කියන්නේ 20ලු. නෑ නේ පුතේ. B කියන්නේ 20 නෙමෙයි. නේද? එතකොට සත්‍ය අසත්‍ය ඇන්ඩ් එකක් ඇතුලෙන් ගියාම පස්සේ උත්තරේ එන්නේ මොකද්ද? අසත්‍යයි. ඕකේ. ඍණ 3 විශාලයිලු බිඳුවට වඩා. අපි බලමු ඍණ 3 විශාලයිද බිඳුවට වඩා නෑනේ කුඩයි ඍණ. එතකොට 18 කුඩයිලු 15ට වඩා. වැරදීනේ. එතන වැරදි එකක් ඕ එකක් ඇතුලෙන් ගියාම උත්තරේ එන්නේ වැරදි තමයි. හැබැයි වැරදි එකේ මොකද්ද මේ නොට් එක කියන්නේ මොකද්ද? වැරදි එකේ يعني අසත්‍ය එකේ යථාර්ථේ නොට් එක සත්‍යයි. ඒකට උත්තරේ එන්නේ 23ට මොකද්ද? 4. 23ට උත්තරේ එන්නේ 4. මේ විදිහට හදලා ගන්න ඕන. හොඳ? right. පහත පැස්කල් ප්‍රකාශයේ ප්‍රතිදානය කුමක් වේද? අපිට ඔයාලට උගන්වන්න තියෙනවා පැස්කල් කියන ලැන්ග්වේජ් එක ගැටළු විසඳීම සඳහා ඇල්ගොරිතම් භාවිතය පාඩමේ. එතකොට මෙතන ඔයාලට දීලා තියෙනවා මෙහෙයුම් වර්ග කිහිපයක්. හරි? මේ මෙහෙයුම් වර්ග වලින් අපි දැනගන්න ඕනි මොකක්ද ඉස්සෙල්ලාම කරන්න කියලා. හරි? කාරක ප්‍රමුඛතාවය බලන්න ඕනි. අපි ඔක්කොටම කලින් විසඳන්නේ මොකද්ද? වරහණනේ. වරහණේ තියෙන එක තමයි අපි ඉස්සෙල්ලාම විසඳන්නේ. එතකොට 5යි 3යි 8යි. නේද? 5යි 3යි 8යි. right. ගුණ කිරීම 2 ගුණ කිරීම 10 div 2. මේක ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ div කියන එක. right. division. අපිට division ද multiplication. division ද multiplication. හරි. අපි මේ විදිහටම කරලා බලමු. ඔයාට එතකොට උත්තරයක්. මම division ද කරන්න ඕනේ multiplication ද කියලා. කවුරු හරි කෙනෙක් මේක කළොත් ඉස්සෙල්ලාම 8 වරක් 2 16යි. හරිද? 16යි. ඍණ 10 div 2. දැන් මේකෙන් කරන්න ඕනේ div කියලා දාන්න ඕනේ. 16 ඍණ 10 div 2 කියන්නේ 5යි 11. උත්තරේ තියෙන. උත්තරේ තියෙන. දැන් කාට හරි කාරක ප්‍රමුඛතාවය අමතක වුණා. හරිද? මෙයා මෙතනදී මේ ගුණ කිරීම කරන්නේ නැතුව ඩිවිෂන් එක කරනවා බලමු කරලා. ඔන්න 8 ගුණ කිරීම 2 තියෙනවා. මම මොකද කරන්නේ? 5 ලියනවා. හරි. ඊපස්සේ
8 අරක් 2 16යි. අඩු කිරීම 5. ගැටලුවක් නැහැ 11 එනවා. නේද? ගැටලුවක් නැහැ 11 එනවා. මේකෙදි අපි දන්නවා ගුණ කිරීමට සහ බෙදීමට සම ප්‍රමුඛතාවක් තමයි තියෙන්නේ. හරිද? හැබැයි වඩාත්ම සුදුසු වෙන්නේ මේ පැත්තේ ඉඳන් සුළු කරගෙන આવොත්. ඒ කියන්නේ අපිට මේ පැත්තේ ඉඳන් එද්දී ඉස්සෙල්ලාම හමු වෙන්නේ ගුණ කිරීමනේ. ඒක කරගෙන આવොත් හොඳයි. හරිද? ඒක මතකයේ තියාගන්න. උත්තරේ 3. සමහර අවස්ථා එන්න පුළුවන් මේ දෙක පටලවල බෙදුවොත් ගුණ කරොත් එහෙම වැරදි උත්තර එන්නේ. ඒක නිසා ප්‍රමුඛතාවයේ ඔළුවට දාගෙන ඒකෙන් විසඳගෙන යන්න. මෙතන දීලා තියෙනවා කෝඩ් එකක් නේද? මේකේ ප්‍රතිදානය මොකක්ද කියලා අහන්න. බලමු අපි එකේ ගිහිල්ලා. මේ ඇවිල්ලා පැස්කල් වල දීලා තියෙන කෝඩ් එක. x කියන වේරියබල් එක 1යි කියලා අරන් තියෙනවා. හරිද? ඊට පස්සේ අපි යනවා while එකකට. while එකකට යනවා. ගිහිල්ලා අහනවා කොන්දේසිය මොකද්ද? x වල අගය 10ට වඩා කුඩාද කියලා බලනවා. එහෙමනම් සිද්ධ කරන්නලු මොකද්ද? x වල අගයට 2ක් එකතු කරන එක. ඒ කන්ඩිෂන් එක තෘප්ත වෙනකන් අපි මේකේ යනවා. හරිද? මේක අතෘප්ත වෙන වෙලාවක් තියෙනවා. අතෘප්ත වෙන වෙලාවක් තියෙනවා. අන්න එතකොට අපි මේ while condition එකෙන් පිටට ඇවිල්ලා right ln x ප්‍රතිදානය x කියලා දෙනවා. මේ ඉතාමත් සරල යෙදීමක් තියෙන්නේ. හරි. අපි මේක කරලා බලමු. මේ වගේව කරන්න වෙලාව තියාගෙන එන්න. හරි. MCQ වර වේලාසනින් ඉවර කරන්න පුළුවන් ටික කරලා දැන් මේ වගේව හිතන්න ඕනේ ලොජිකලි. හිතන්න ඕන නිසා කරලා බලන්න. නේද? තමයි බලන්න. මෙහෙම ලියා ගන්න. හරි කවුරුත් රීඩ් දාලා නැහැ නීඩ් දාලා මේ x වල අගය කීයද කියලා බලන්න. ඒත් එක්කම බලන්න ඕනි x 10ට වඩා කුඩාද කියලාත් බලන්න ඕනේ. ඒත් එක්කම x වල අගය මෙතන වැඩි කරගන්නත් ඕන. හරිද? right. දැන් x වල අගය 1යි. okay. මේ 1 කියන කෙනා කුඩාද බලනවා 10ට වඩා. ඔව්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ එකට එකතු කරනවා 2ක්. 9 අගය කීයද? 3. 9 අගය කීයද? 3. හරි. අපි ආය යනවා මෙතෙන්ට. 3 කියන කෙනා විශාලයිද? sorry. 3 කියන කෙනා කුඩයි 10ට වඩා. එහෙනම් අපි මොකද කරන්නේ? 3ට එකතු කරනවා 2ක්. නේද? ඒ 5යි. 9x ගේ අගය 5යි. එතකොට 5 කුඩයිද බලනවා මෙතනදී 10ට වඩා. එහෙනම් do සිද්ධ කරන්න මොකද්ද? මේ 5ට එකතු කරන්න 2ක්. උත්තරේ 7. 9x ගේ අගය 7යි. 7 වැඩිද බලනවා. 7 කුඩාද 10ට වඩා. yes. එහෙනම් 7ට එකතු කරන්න 2ක් 9යි. okay. 9x ගේ අගය 9යි. බලන්න 9 කුඩයිද 10ට වඩා. එහෙනම් මෙයාට ඇතුළට යන්න දෙන්න. නේද? 9 එකතු කිරීම 2
උත්තරේ කීයද? 11යි. 9x ගියාගේ 11යි. ළමයි 11 කුඩායිද 10ට වඩා? 11 10ට වඩා කුඩා නැති නිසා එයාට මේක කරන්න දෙන්නේ නැහැ. ඇතුළට යන්න දෙන්නේ නැහැ. අන්න while එක end වෙන තැන. හරිද? එහෙනම් right ln x එක්කයාගේ කීයද දැන්? 11යි උත්තරේ 3. 11යි උත්තරය 3. රූපේ දෙකේ දැක්වෙන ඡේදයේ ප්‍රතිදානය මොකක්ද කියලා අහන්න. මේකේ උත්තරය හරි. right. මෙතන අපිට වා කියලා කියන්නේ මොකද්ද? variable විචල්්‍ය. i කියලා ඉන්ටිජර් එකක් තියෙනවා. x කියලා ඉන්ටිජර් එකක් තියෙනවා. එක 5යි. හරිද? ඔන්න දැන් අපි පටන් ගන්නවා ප්‍රෝග්‍රෑම් එක. for I සමානයි 1 to x do මොකද්ද? if I mod 2 සමානයි O then write I. ඊට පස්සේ end කරන්න කියලා කියන. හරිද? right. මේකෙදි මෙහෙමයි වෙන්නේ. හරිද? හොඳට බලන්න. මේක කන්ෆියුස් වෙන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ for loop එක. හරිද? අපි මෙහෙම ගමුකෝ. මෙතන ගන්නවා. i වල අගේ දීලා තියෙනවා. හරිද? x වල අගේ දීලා තියෙනවා. ඊට පස්සේ for loop එකේ මොකද්ද වෙන්නේ? මේකෙදි i වල අගේ එකට සමාන කරලා තියෙනවා. හරි. i වල අගේ එකට සමාන කරලා තියෙනවා. එකේ ඉඳන් කී වෙනකන්ද? x කියන්නේ ඉතින් 5 වෙනකන්. එකේ ඉඳන් 5 වෙනකන්. මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ සිද්ධ කරන්නලු මෙන්න මේ කියන කැල්කියුලේෂන් එක. i කියන එක මොඩ් කරන්නලු දෙකෙන් මොඩ් කරලා බලන්නලු ඒක බිඳුවට සමාන වෙනවද කියලා. සමාන වුණොත් තමයි i කියන එක print වෙන්නේ. i වලගේ දැන් 1යි x 5යි. දැන් ඔන්න අපි එක ගන්නවා. හරිද? එක ගන්න. එක බෙදුවහම පස්සේ දෙකෙන් හරිද? බිඳුවක් ඉතුරු වෙනවද? මේක නෝමල් ගන්න. එක බෙදුවහම දෙකෙන් දෙකට කේවා නැහැ. දෙවරක් බිඳුව ඉතුරු එක. නේද? එතකොට මේකට මොකුත් ආන්සර් එකක් එන්නේ නැහැ. මොකද මේක ඇතුළට යන්නේ නැති නිසා. ඊට පස්සේ බලන්න. දැන් ඔන්න දෙක ගන්නවා නේ. මොකක්ද මෙතන අපරාධේ. x දැන් හරි. දෙකේ ඉඳන් 5 වෙනකම්. දෙක බෙදනවා අපි කීයද? දෙකෙන්. දෙකෙන් බෙදුවාම අන්න දෙකෙන් බෙදුවාම පස්සේ ඉතිරියක් නැහැ. නේද? එහෙනම් right i. දැන් i වලගේ කීයද? අපිට 2යි කියලා ලියන්න පුළුවන්. හරි. ඊළඟට 3ට යනවා. දැන් මේ 4 වලදී අපි නම්බර්ස් එක එකතු කර ඉන්නේ නැහැ. ඒක ඔටෝ ඊළඟ ස්ටෙප් එකට යනවා. 3
තුනේ ඉඳන් පහනේ. දැන් 3යිනේ. ඇයි වෙලාගේ? 3 බෙදුවාම පස්සේ දෙකෙන් බිංදුවක් නෙමෙයි ඉතුරු වෙන්නේ. කීයද ඉතුරු වෙන්නේ? එකක් ඉතුරු වෙන්නේ. ඉතුරු. එතෙන්ට යන විදිහ නැහැ. ඊළඟට 4 අපි කන්සිඩර් කරනවා. හරි. 4 බෙදුවාම පස්සේ දෙකෙන් අන්න බිංදුවක් ඉතුරු වෙනවා නේ. එහෙනම් අපිට මේක ඇතුළට යන්න පුළුවන්. right i. හැබැයි මේක යටට ආවේ නැත්තේ? මෙහෙම. මෙතන right ln වෙනයි right වෙනයි. right ln වෙනයි right වෙනයි. හරි. ඊට පස්සේ අපි පහ ගන්න. මේ ඔන්න අන්තිම එකට ඇවිල්ලා තියෙන්නේ 5 බෙදුවාම දෙකෙන් බිංදුවක් නෙමෙයි එකක් ඉතුරු වෙයි. ඔන්න අපි 1 ඉඳන් 5 දක්වා සියලුම සංඛ්‍යා මොඩ් කරලා ඉවරයි දෙකෙන්. එතකොට අපිට උත්තරය ආවා 26ට 24 කියලා. ඊට පස්සේ තුනේ දැක්වෙන කේතය වැලීහි අගය 26. 20 වන විට කේතයේ ප්‍රතිදානය පිළිවෙලින් මොනවාද? හරි. බලමු. වෙන තියෙනවා කෝඩ් එක 26 දැම්මහම පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. වැලියු වලට 26 දැම්මම 26 විශාලයි හෝ සමානද 30ට වඩා නෑනේ. ඒකින්ද මේ පැත්තට යන්නේ නැහැ. හොට් වෙන්න විදිහක් නෑ. එහෙනම් බලනවා මේ 26 කියන එක නා විශාලද කියලා 25ට වඩා. ඔව්. එහෙනම් මොකද වෙන්නේ? මෙයා වෝම් කියලා print වෙනවා. ගැටලුවක් නෑනේ. ඒ කන්ඩිෂන් එක සත්‍ය නිසා මේක වෝම් කියලා print වෙනවා. හරිද? ඊට පස්සේ 20 20 වැඩි නෑ 30ට වඩා. එතකොට මේක ඇතුළට යන්න විදිහක් නැහැ. අපි ඊළඟට යනවා. 20 වැඩි නෑ 25ට වඩා. මේක වෙන්නත් විදිහක් නැහැ නේ. අපි ඊළඟට යනවා. අන්න 20 විශාලයි හෝ සමානයි. මේ විශාල නැතත් සමානයි. අන්න චිලි. උත්තරේ මොකක්ද එන්නේ? 24 උත්තරේ ඕම් චිලි. මේ බොහොම සරලයි. ඔයාලා මේ ලෙසන් එක එනම ලොජිකලි හිතන්න ඕන. හරිද? එහෙම හිතන්න ඔයාගේ මයින්ඩ් සෙට් එක හැදුනාම තමයි මේව කරලා කරලා ගිහිල්ලා මේක හැදුනහම තමයි එක්සෑම් එකේදී ෆ්‍රී මයින්ඩ් එකෙන් මේක කරන්න පුළුවන්. 28 array වල තියෙනවා බිංදුව ඉඳන් 4 වෙනකන් ඉන්ටිජර් ලෙස ප්‍රකාශිත පැස්කල් අරාවක පළමු අවයවයේ දැක්වෙන්නේ පහත කවරකද? ඒ මොකක්ද ඒ කියන්නේ? පළමු අවයවය දක්වන්නේ කොහොමද අපි? අරාවක අපි දන්නවා මේක බිංදුවෙන් පටන් ගන්න නේද? array වල 0 තමයි ආන්සර් එකට එන්නේ. අපි මොකක් හරි මෙහෙම ගත්තොත් මම මේකට උදාහරණයක් ගන්නවා. මෙහෙම හිතන්න. arrays මෙහෙම තියෙනවා. එහෙම අරාවක් තියෙනවා. මේ අරාවේ පළවෙනි කෙනා හඳුන්වන්නේ පළවෙනි අවයවයේ ඉන්ඩෙක්ස් නම්බර් එක මොකද්ද? බිංදුවෙන් තමයි පටන් ගන්නේ. තේරුණා නේද? බිංදුව 1 2 3 මේ විදිහට තමයි යන්නේ.
ඒතර මේ array එකේ පළවෙනි අවයවය ගන්නවා නම් හරිද? මෙන්න මේක තමයි ගන්න ඕනේ array A වල පළවෙනි අවයවය index 0. උත්තරය 2. පහත කවර වගන්ති නිවැරදි වේද? assembly භාෂාවෙන් ලියන ලද කේතයක් යන්ත්‍ර භාෂා කේතයකට හරියට. දැන් මේ තියෙන ක්ලාස් එකේ පළවෙනි පාඩමේ අන්තිම තියරි ටිකෙන් තමයි අහලා තියෙන්නේ. ඔව් ඒක හරි. හරිද? පැස්කල් සැලකෙන්නේ පහළ තලයේ ක්‍රමලේඛ භාෂාවක් ලෙස. පහළ තලයේද පැස්කල්? නෑ. නේ? පහළ තලයේ නෙමෙයි පැස්කල් ලැන්ග්වේජ්. එතකොට මේක ගන්න බෑ. සම්පාදකයක් ඉහළ තලයේ භාෂාවකින් ලියන ලද ක්‍රමලේඛයක් මුළුමනින්ම යන්ත්‍ර භාෂාවට හරවනවා. so සම්පාදකී කියන කෙනා අපි දන්නවා ඉන්ටර්ප්‍රිටර් එක සහ අර්ථ වින්‍යාසකය සහ සම්පාදකය. කම්පයිලර් ඉන්ටර්ප්‍රිටර් කියලා පරිවර්තක වර්ග දෙකක් ඉන්නවා භාෂා පරිවර්තක. ඒතර මේ සම්පාදක කියන කෙනා එක පාරම එයාගේ ලිව්ව ලැන්ග්වේජ් එකකින් ලිව්ව කෝඩ් එක එකපාරම 10 වලට කන්වර්ට් කරලා තමයි වැඩේ පටන් ගන්න. 29 ටර්ම්ස් එකේ ඉන්නේ මේක. හරි. පැස්කල් ඉහළ තලයේ භාෂාවක් පහළ තලයේ භාෂාවක් නෙමෙයි. 30 වෙබ් අඩවියක් ගොඩනැගීමේ ව්‍යාපෘතියකට අදාළව වැරදි ගැලපීම වෙබ් ඩෙවලොප්මන්ට් වලට අදාළ මේක බලමු. වෙබ්සයිට් එකක් සාමාන්‍යයෙන් හදද්දී ඔක්කොටම කලින් මොකද කරන්න ඕනේ? ඒකට වෙබ්සයිට් එකක් හදන්න පියවරවල් කීපයක් තියෙනවා. අපි අපේ සිලබස් එකේ තියෙන විදිහට බලමු. දැන් මේ අවශ්‍යතා විශ්ලේෂණයේදී සම්මුඛ සාකච්ඡා මූලාකෘති වගේ දේවල් තියෙනවද කියලා බලන්න. හරිද? ඊට පස්සේ විසඳුම් සැලසුම් කිරීම අධීරයේදී ත්‍රුඩාංග හඳුනා ගැනීම, දුගාංග හඳුනා ගැනීම වගේ දේවල් බලන්න. කෝඩ් කරද්දී HTML, PHP, MySQL වලින් කරනවා. මේක පරීක්ෂා කිරීමක්ද මේ ඍජු සමාන්තර අධීරණය කියලා කියන්නේ. මේක වැරදි. මේක වැරදි. ටෙස්ට් කරන්න අපි මෙහෙම දාන්නේ. හරි. ටෙස්ට් කරන්න අපි මෙහෙම දාන්නේ දැන්. සාමාන්‍යයෙන් අපි හිතමු වෙබ්සයිට් එකක් හදලා දෙන්න ඕනි. අපි හිතමු ඔයාලා ඉස්කෝලේ ලයිබ්‍රරි එකට වෙබ්සයිට් එකක් හදන්න. අනේ ඔයාලා ඉස්කෝලේට හදන්න ඕනි වෙබ්සයිට් එක. දැන් ප්‍රින්සිපල් ළඟට ගියාන් පස්සේ ඔයාලා ඉස්කෝලේ එයාගේ අවශ්‍යතා ටික අපි ගන්නෙ කොහොමද? අපිට පුළුවන් එයා ඉස්සරහා ගිහිල්ලා අහන්න කියන ඔබතුමා කැමති මොන වගේ වෙබ්සයිට් එකකද නේද? මොන වගේ කලර්ස් වලින්ද? එතකොට සිංහලෙන්ද ඉංග්‍රීසි වලින්ද වෙබ්සයිට් එක දාන්න ඕනේ? මොන වගේ පින්තූරද දාන්න ඕනේ? වගේ සම්මුඛ සාකච්ඡාවක් කරන්න පුළුවන් අවශ්‍යතා ගන්න. එහෙම නැත්නම් හදපු ප්‍රොටෝටයිප් එකක් ගිහිල්ලා පෙන්වන්නත් පුළුවන් මේ විදිහට හදන්නද කියලා. හරිද? විසඳුම් සැලසුම් කරද්දී අපි අනිවාර්යයෙන්ම හඳුනා ගන්න ඕනේ වෙබ් අඩවියක් හදන්න අපි රුඩාංග මෘදුකාංග මොනවද අපි මේකට පාවිච්චි කරන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ ටෙස්ටිං පරීක්ෂා කිරීමේ අධීරයට සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒතකොට කේතනය HTML, PHP, MySQL වලින් කරන්න පුළුවන්. හරිද? හරි පරීක්ෂා කිරීම කිව්වහම ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව නෙමෙයි මේ තියෙන පිහිටුවීම.
ඒතකොට මේක වල ඒකාකාර සම්පත් නිශ්චායකය URL එක සම්බන්ධයෙන් මොකද්ද හරි කියලා අහනවා. එතකොට URL එක ෆෝල්ඩර් නාමය තියෙන්න බැයි. ෆෝල්ඩර් එකේ නමක් තියෙන්න බැයි. URL එක සමන්විත වන්නේ ප්‍රොටෝකෝල් සහ වසන් නාමයෙන් විතරයි. කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. මේ URL එක ගත්තාම පස්සේ URL සහ IP යොමුවක් යන දෙකකින්ම එකම දේ හැංවෙයි. URL එකක් කියන්නේ IP එකක් කියන්නේ දෙකම එකක් නෑ නේ හාත්පස වෙනස්. www සම්පත් යොමුව URL එකක් මගින් දැක්වේ. මේක තමයි හරි. නේද? ඒ www එකේ තියෙන source එක ඔය තියෙන්නේ කියලා තමයි අපි මේ URL එකකින් ගන්නවන්නේ. ඒතකොට මේ ඔක්කොම වැරදි. ඔයාලා දන්නවනේ URL link එක මෙහෙම share වෙනවනේ. එතකොට පොඩ්ඩක් URL එකක් දිහා බලන්න. යන සයිට් එක දිහා විතරක් නෙමෙයි පොඩ්ඩක් URL එකක් කියලා පොඩ්ඩක් බලන්න. පහත කාර්යවගන්තියක් නිවැරදි වෙනවද කියලා අහනවා. DNS සේවාදායකයක් වසන්නාම IP යොමු වලට අනුකරණය කරන අතර වෙබ් සේවාදායකයක් වෙබ් අඩවි අන්තර්ගතයෙහි පරිශීලකයන්ට ලබා දෙනවා. උත්තරේ මේක සාමාන්‍යයෙන් අපි දන්නවා IP address මතක තියාගන්න අමාරුයිනේ. IP address දන්නවද? අපි ගමු 192යි මේ නිකන් IP address එක හොඳ. මේ දින IP address එක. මොකක් හරි site එකක වෙබ්සයිට් එක IP address එකක් තමයි මේ. මේක අපිට ඇත්තටම මේ මතක තියාගන්න බෑනේ නේ. අපි නිකන් Google එකට ගිහිල්ලා keyword ටික ගැව්වට පස්සේ ඒ site එකේ තියෙන IP address එක හරිද? DNS සේවාදායකයා වසන්නාම IP address එකට අනුරූප කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට වෙබ් සේවාදායකයා වෙබ් අඩවියේ තියෙන දේවල් අපිට ලබා දෙනවා. හරි. බලන්න අනිත් ඒවායි වැරදි කියලා. වෙබ් සේවාදායකයෙක් සහ DNA නෙමෙයි DNS සේවාදායකයක් කියන දෙකම වෙබ් අඩවි අන්තර්ගත ආශය කර ඒවා පරිශීලකයන්ට පෙන්වන්නේ නැහැ. වෙබ් සේවාදායකයෙක් විතරයි. වෙබ් සේවාදායකය සහ DNS සේවාදායක යන දෙකම HTTP නියමාවලිය භාවිතා කරයි. නෑ. මේක වැරදි. දෙකම එකම නියමාවලිය භාවිතා කරන්නේ නැත. වෙබ් සේවාදායකයක් වසන්නාම IP යොමු වලට පරිවර්තනය කරන අතර DNS සේවාදායකයක් වෙබ් අඩවි අන්තර්ගත දෙක මාරු කළේ. වැරදි. මාරු කළේ නැත් පුළුවන්. 33 දී ඇති ගුණ වර්ග සහ නිදර්ශනාත්මක ගුණ දිගවල නිවැරදි ගැලපීම ඇත්තේ පහත කවරකද? බලන්න. ගුණ වර්ග තියෙනවා පැතුරුම්පත් ශ්‍රව්‍ය වීඩියෝ කියලා. හරිද? ඒකේ ගුණ දිගුව තියෙනවා බලන්න පැතුරුම්පත් Excel වල එක්ස්ටෙන්ෂන් එක මොකක්ද කියලා ෆයිල් එක සේව් කරාට පස්සේ අර ඩොට් එකකින් පස්සේ තියෙන ටික තමයි මේ. අපි ගත්තොත් එහෙම ict.pdf මේක තමයි ගුණ දිගු. මේක අපි දාන නම මේක කම්පියුටර් එකේ විසින් මේ කියන ගුණ හඳුනා ගන්න දාගන්න එක්ස්ටෙන්ෂන් එක. හරිද? මේක බලමු අපි. හරි මේක මොකක්ද කියලා. දැන් මෙතන මේවා හරියටම එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරලා තියෙන කෙනෙක් මේ PPTX එක දැක්ක ගමන් දන්නවා සමර්පණ මෘදුකාංග වල තමයි මේක පාවිච්චි කරන්නේ කියලා. හරිද? මේ ODS කියලා එකක් තියෙනවා Excel වල MP3 wave video AVI. මේ උත්තරේ මේක මේ බා
හරියට කම්පියුටර් එක යූස් කරේ නැත්නම් එක්ස්ටෙන්ෂන් බලලා ඔයාලට මේකට උත්තරේ ලියාගන්න බෑ. ප්‍රැක්ටිකලි අහලා තියෙන්නේ. හරිද? පැතුරුම්පත් MP3 තියෙන විදිහ නැහැ. මේ වගේ ගොන් ඒවත් බෑ. මේව තියෙන විදිහකුත් නැහැ. PNG තියෙන විදිහ නැහැ ශ්‍රව්‍ය ඒවා. මේ විදිහට තියනවද? නැහැ. හරි ඒ වගේ චුට්ටක් ඇනලයිසිස් එකක් කරලා උත්තරේ ගන්න. හරි. 34 බලන්න. පික්සල n සංඛ්‍යාවක් සහිත විශාලත්වය 2 වූ රාෂ්ට්‍ර චිත්‍රකය විශාලත්වය 2 දක්වා විශාල කෙරේ. හරි විශාල කළ චිත්‍රකයේ ඇති පික්සල සංඛ්‍යාව කොපමණද? එතකොට පික්සල n සංඛ්‍යාව නම් උත්තරේ මොකක්ද ඉතින්? විශාල කළ පික්සල් සංඛ්‍යාව කොහොමත් n වෙනවා. රාෂ්ට්‍ර සහ වෙක්ටර් චිත්‍රක සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් නිවැරදි වේද? රාෂ්ට්‍ර සහ වෙක්ටර් චිත්‍රක සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් නිවැරදි වේද? අපි දන්නවා රාෂ්ට්‍ර ග්‍රැෆි සහ වෙක්ටර් ග්‍රැෆි කියලා ජිම් කියන ප්‍රැක්ටිකල් එක කරද්දී ඒ පාඩමේ අපි කතා කරා. මේ දෙකෙන් බලමු මොකද්ද රාෂ්ට්‍ර සහ වෙක්ටර් කියලා කියන්නේ. රාෂ්ට්‍ර චිත්‍රයක් සෑදීමට ජිම්ප් මෘදුකාංගය භාවිතා කළ හැකියි. මේක හරි. වෙක්ටර් චිත්‍රක රේඛා වක්‍ර රේඛා සහ ෆිල් වලින් ගොඩනැගේ. ඇත්තට මොනවද මේ රාෂ්ට්‍ර සහ වෙක්ටර් කියලා කියන්නේ? අපි සර්ච් කරලා බලමු. මෙතන ඉමේජ් වලින් ඒක රාෂ්ට්‍ර එකක් ගත්තහම පස්සේ මෙතන ඔයාලට පේනවා මේ පික්සල් බේස්ඩ්. මෙතන නිකන් අර කොටු වගේ පේනවා නේද මේ ධාරය මේ. හැබැයි මේ වෙක්ටර් එක ගත්තහම පස්සේ ඒකේ කර්ව්ස් ලයින් ගානට තියෙනවා. ඕක තමයි වෙනස. හරිද? ඒතර ඇත්තටම ජිම්ප් එකෙන් අපි මේ රාෂ්ට්‍ර තමයි හැදෙන්නේ. හරිද? වෙක්ටර් චිත්‍රක රේඛා වක්‍ර රේඛා සහ ෆිල් වලින් ගොඩනැගේ. වෙක්ටර් බැලුවාන් පස්සේ මේ ෆිල් තියෙනවා සහ වක්‍ර රේඛා පේන්න තියෙනවා. වෙක්ටර් චිත්‍රකයක් විශාල කළ විටෙහි තත්ත්වය බාල වේ. දැන් මේ තියෙන වෙක්ටර් එකක්. වෙක්ටර් එකක් දැන් මේ zoom කරලානේ තියෙන්නේ. ඒකේ තත්ත්වය බාල වෙලා තියෙනවා. දැන් මෙතන මේක zoom කරාට පස්සේ මේ පික්සල් ඇවිල්ලා තියෙනවා. කඩතොළු වගේ. එහෙනම් ඒක තමයි උත්තරේ වැරදි. මේකේ උත්තරේ වැරදි. right. නිතර විශාලත්වය වෙනස් කිරීම අවශ්‍ය වන ආයතන ලාංඡන වැනි චිත්‍රක සඳහා රාෂ්ට්‍ර චිත්‍රක සුදුසු නොවේ. රාෂ්ට්‍ර එක හොඳ නැහැ. රාෂ්ට්‍ර එක ඇත්තටම හොඳ නැහැ. zoom out කරන ඒවට මේ මෙන්න මේ කියන ෆික්සල් සීන් එකකින්ද. ඒතරේ තුන ගීතයක ශ්‍රව්‍ය ගණුවක එම ගීතයට කලින් සහ පසුව ඇති දිගු නිහඬ කොටස ඉවත් කිරීමට ඔඩෑසිටි භාවිතයෙන් කළ යුතුය ඇත. ඔඩෑසිටි අතුරු මුණ තේත අයිකන කීපයක් පහත ලේබල් මගින් දක්වා ඇත. දැන් මේ ඔඩෑසිටි කියන software එක පාවිච්චි කරන්න අපි ඉගෙනගෙන තියෙනවා. right? මේක කියන්නේ ගීතයක් තියනවලු right. ගීතයක් තියනවලු ඒකට කලින් සහ පස්සේ දෙක තමයි ඉවත් කරන්න ඕනේ. ඔක්කොටම කලින් මේක තෝරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ගීත කොටස තෝරගන්න බෑ. ගීත කොටස තෝරගත්තේ නැත්නම් අපිට එඩිට් කරන්න ඉන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ දෙපැත්තේ තියෙන කොටස් දෙක ඉවත් කරගන්න නම් කලින් සහ පසුව තියෙන දෙපැත්ත දෙක ඉවත් කරගන්න නම් මේක ප්‍රැක්ටිකල් කරලා මෙන්න ඕනි. D තමයි ක්ලික් කරන්න ඕනි. හරිද?
උත්තරේ මේ 275 175 රෙසලූෂන් එක සහ උපරිම ලෙස වර්ණ 4ක් සහිත රාෂ්ට්‍ර චිත්‍රකයක මොනවයි කියන රාෂ්ට්‍ර චිත්‍රකයක දල විශාලත්වය බයිට් වලින් කොපමණද කියලා අහනවා. බයිට් වලින් කොපමණද කියලා අහනවා. එතකොට කොහොමද මේක හදන්නේ? 37 275 175 විභේදනය සහ උපරිම ලෙස වර්ණ 4ක් සහිත රාෂ්ට්‍ර චිත්‍රකයක්. දල විශාලත්වය බයිට් වලින් කොපමණද? අපි දන්නවා මේ පික්සල් තියෙන්නේ බිටු වලින්. හරිද? එතකොට මෙතන මේ වර්ණ වලින් තමයි දීලා තියෙන්නේ. එතකොට අපි මේ වර්ණ 4 බිටු වලට කන්වර්ට් කරගන්න නම් මේක වර්ගමූලය බලන්න ඕනේ. ඒ කියන්නේ 2යි. එතකොට 275 175 ගුණ කිරීම 2. මෙයාලා අහලා තියෙන මේක බයිට් වලින්. නේද? අපි දන්නවා බයිට් එකක බිටු 8ක් තියෙනවා. එහෙනම් මේක අනිවාර්යෙන් 8න් බෙදෙන්න ඕන. හරි. ඔයා මෙන්න මේ කියන කැල්කියුලේෂන් එක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මේක අච්චුපතේ තියෙනවා. එතකොට උත්තරේ 37ට 3. වෙබ් අතරිස්සුවක විදහා දැක්වූ පහත ලැයිස්තුව සලකන්න. මෙතන තියෙනවා පොඩි ලැයිස්තුවක් ලිස්ට් එකක්. ඒ ඉදිරිපත් කිරීමට HTML ටැග් වලින් අපි පාවිච්චි කරන්නේ මොකක්ද කියලා අහනවා. අපි දන්නවා ලැයිස්තු ගත්තාම ordered list, unordered list සහ විස්තරාත්මක ලැයිස්තු කියලා ලැයිස්තු වර්ග 3ක් තියෙනවා. එතකොට මේක ඇවිල්ලා 1 2 3 ඒ විදිහට තියෙන නිසා ordered list එකක්. හරිද? ordered list එකක්. එහෙනම් අපි අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕන මොකද්ද? ordered list එක list item අපි මේ විදිහට පෙන්වන්න ඕන. මේක definition list, definition title නෙමෙයි. NL නම් NL කියලා එකක් තියෙනවද මන් දන්නේ. UL කියන්නේ unordered list කියන එක. හරි. P සිට S තෙක් ලේබල සහිත පහත ඡේදය සලකන්න. වෙබ් අඩවියක් යනු P හරහා පරිශීලකයන්ට ප්‍රවේශ විය හැකි අන්තර්ජාලයෙන් සත්කාරය කෙරෙන හොස්ට් කෙරෙන සම්බන්ධකම් සහිත වෙබ් පිටු එකතුවකි. වෙබ් කියු සහ R අතර දත සංක්‍රමණය කොට පරිශීලකයන්ට වෙබ් අන්තර්ගත ඉල්ලා සිටීමට සහ නැරඹීමට ඉඩ සැලසීමට HTTP නියමාවලිය භාවිත කරයි. වෙබ් අඩවියකට මාර්ගගත ප්‍රවේශය සැලසීම සඳහා S හරහා සත්කාර කෙරෙන මේක ග්‍රීක වගේනේ. ඉස්සෙල්ලාම බලමු මේකේ තියෙන කීවර්ඩ් මොනවද කියලා. හරිද? ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් උත්තරය හරි බලන්න. මෙතන තියෙනවා මේක කියන්නේ වෙබ් ගැනනේ අහන්නේ නේද? ඒ අතරික්ෂුව කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. වෙබ් අතරික්ෂුවක් කියලා කියන්නේ අපිට බ්‍රවුස් කරන්න පුළුවන්. වෙබ් එක බ්‍රවුස් කරන්න පුළුවන් එක. වෙබ් සර්වර් එක තියෙනවා. සර්වර් ක්ලයන්ට් සේවා ලාභියා ඉන්නවා. කියන්නේ ක්ලයන්ට් ඇන්ඩ් සර්වර් ඉන්නවා. අනික තමයි සේවා සපයන ආයතනය ISP ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. හරිද? ඔහොම තියෙනවා කීවර්ඩ් සෙට් එකක්. ඔය 4 තමයි එහෙම වෙලා තියෙන්නේ. එතකොට වෙබ් අඩවියක් කියන්නේ මෙන්න මොකක් හරහාද යන්න පුළුවන් පරිශීලකයට. වෙබ්සයිට් එකකට යන්න පුළුවන්. පළවෙනි එකේම උත්තරේ එනවානේ. වෙබ් බ්‍රවුසර් එකකින් නේද? වෙබ් බ්‍රවුසර් එකකින් තමයි යන්න පුළුවන්. ඊට පස්සේ අන්තර්ජාලයෙන් සත්කාරය කරන සම්බන්ධකම් සහිත වෙබ් පිටු එකතුවක්. වෙබ් සේවාදායකයා සහ සේවාලාභියා අතර දත්ත සංක්‍රමණය කොට පරිශීලකයාට වෙබ් අන්තර්ගතය ඉල්ලා සිටීම සහ නැරඹීමට ඉඩ සැලසීම HTTP නියමාවලිය භාවිතයි. ඒකට ISP කෙනෙක් ඕන. ඩයලොග්ලා මොබිටෙල් වගේ කෙනෙක් ඕනේ. හරි? ඊ අපද්‍රව්‍ය ප්‍රශ්නය අඩු කිරීමට පහත කවරක් ඉවහල් වනු ඇත.
ඊ අපද්‍රව්‍ය. හරි අපි අහක දාන අපේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. ජනතාව තම ඉලෙක්ට්‍රොනික අයිතම නඩත්තු කිරීම සහ ආරක්ෂා කිරීම. ඇත්තට මේක වෙන්න ඕනේ. දැන් ඩිස්ප්ලේ එක ගියා කියලා ෆෝන් එකේ එකපාරම කුණු කොට්ට විසි කරලා දාන්න හොඳ නැහැ. ඊ අපද්‍රව්‍ය දාන්න හොඳ නැහැ නේ. අපි ඒක නඩත්තු කරන්න ඕනේ. එක්ක අලුතෙන් ඩිස්ප්ලේ එකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් වැටෙන්න දෙන්න නැතුව තියාගන්න. ගොඩාක් අමාරුයි ඒකට කරන්න ඕනේ. නැවත භාවිතා කළ නොහැකි ඉලෙක්ට්‍රොනික ආයිත්තම් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නව ක්‍රම සොයා. දැන් අපි දන්නවා 3R කියලා concept එකක් තියෙනවා. නේද? දැන් නැවත භාවිතා කරන්න බැරි දෙයක් නම් අපි ඒක නැවත භාවිතා කරන එක ප්‍රතිචක්‍රීකරණය කරන්න නව ක්‍රමයක් හොයාගන්න ඕනේ රිසර්ච් කරලා. එතකොට ඒකත් හරි. අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික ආයිත්තම මිලදී ගැනීමේ වැළකී. හරි. අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික ආයිත්තම කියන්නේ දැන් ඔයාලා හිතන්න ඔයාලට මවුස් එකක් තියෙනවා වයර්ඩ්. හරි. තව වයර්ලස් එකක් ගන්නවා. හරි. මවුස් දෙකක් ඇත්තටම වැඩක් නැහැ නේ. එක මවුස් එකක් තිබ්බම ඇතිනේ. එතකොට මේ කියන පුරුදු ඇති කරගත්තොත් ඔයාලට පුළුවන් ඊ අපද්‍රව්‍ය ප්‍රශ්නේ ඉවත් කරගන්න. එතකොට කවදා හරි ඔය මවුස් දෙකෙන් එකක් කැඩුන දවසක අපද්‍රව්‍යයක් නෙවෙන්නේ නේ. පාවිච්චි කරන්නේ නැත්නම් ඔය ඒක එළියට දාන්න පුළුවන්. රයිට් ඒක උත්තරේ 40ට 4. රයිට්. ඉතින් මේ විදිහට අපි මෑතක තිබ්බ වර්ෂයේ 24 25 O-level IT පේපර් එකේ සාකච්ඡා කරා ගොඩක්ම මම මේකෙන් දැනුණ දේ තමයි ගොඩක්ම ප්‍රැක්ටිකලි තමයි අහලා තියෙන්නේ. හරිද? ඔයා නිතරම ඉන්න ඕනේ ටූල් යූස් කර කර ඉන්න ඕනේ ෂෝට්කට් කීස් පාවිච්චි කරන්න ඕනේ අමතර දැනුම එක්කහ කරන්න ඕනේ වචනත් එක්ක ෆැමිලිය වෙන්න ඕනේ. අද පොතේ දැනුමම ඔයාට මදි. හැබැයි පොත සුපිරියටම පරිශීලනය කරලා අමතර එක්සර්සයිස් කරලා පේපර්ස් වලට සෙට් වෙලා આવොත් එහෙම ඔයාට නිකම්ම ඇඟේම තියෙනවා මේ ප්‍රශ්න 40 ගොඩ දා ගන්න පුළුවන් ස්කිල් එක. රයිට් එහෙනම් එක්සෑම් එකට තව චූටි මාසයයි තියෙන්නේ. රයිට්. කොහොම හරි ගොඩ දාගමු. එහෙනම් අදට නවතිනවා. එහෙනම් ඔක්කොටම සුබ දවසක්.